මම ඔදුන්ට අද කැපැසිටර් දෙකක් ගෙනලා තියෙනවා. බලන්න මේක කැපැසිටර් එකක්. ඇත්තට මට ඕනකම තිබ්බේ මෙන්න මේ කැපැසිටර් එක. ඒ කියන්නේ 10යි මේ පැත්තට බලමු. 10යි මයික්‍රෝෆැරඩ් වෝල්ට් 450ක මේක තියෙනවා 100ට 5ක් තන්හෝරින. ඒ කියන්නේ 100ට 5ක් එහා මෙහා වෙන්න පුළුවන්. අපි මේ කැපැසිටර් එක ගම මේකත් අපේ වතුර මෝටර එකක්. මේකෙත් ගත්තත් එහෙම තියෙනවා 10යි මයික්‍රෝෆැරඩ් 100ට 5ක් එහාම එන්න පුළුවන්. වෝල්ට් 400. හැබැයි මම හැමදාම ගන්න කඩේ නෙමෙයි වෙන කඩයකින් ගත්තා. මේක මේඩ් ඉන් ඉතාලි එකක් කියලා කියන්නේ. ගහලා තියෙනවා ඉතාලි කියලා. මේකේ තියෙන්නේ 110ක් එහාට මෙහාට එනවා කියලා. ඔයාලට පේනවා ඇති මයික්‍රෝෆැරඩ් 10 110ක්. ඒ කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අපි මේ 110 කැපැසිටර් එක ගත්තොත් 100යි නම් 10යි. එහෙනම් 10ට කීයද කියලා බෙදපුවාම එකක් එනවා උත්තරේ. ඒ කියන්නේ මේකේ වැලියු එක තියෙන්න පුළුවන් මීටරෙන් බලමු 10ට එකක් එකතු වුනහම 11යි මයික්‍රෝෆැරඩ් 10න් එකක් අඩු කරපුවාම 9යි මයික්‍රෝෆැරඩ්. මෙන්න මේ අතර තියෙනවා නම් නිෂ්පාදය කියන්නේ මේ කැපැසිටරේ හොඳයි කියලා. නිෂ්පාදය කියන කැපැසිටර්. අපි බලමු අපි කැපැසිටර් මීටරෙන් එක තියනවාද කියලා. ඔය තියෙන කැපැසිටර් මීටර එක දාලා තිනවා. බලමු මේ අගේ තියෙනවා. ඉස්සලාම කැපැසිටර් එකක් ගද්දි මේ වගේ ඩිස්කනෙක්ට් කරගන්න ඕනේ කරන්ට් ලයින් මොනවා හරි තියෙනවා නම් නැත්තම් මේ මල්ටිමීටරේ පිච්චෙන්න පුළුවන්. අපි මේ ගාන තියනවාද කියලා මේ තියෙන්න ඕනේ 9යි 10යි. අපි බලමු 9යි 10යි අතර තියෙනවද. උඩට මල්ටිමීටරේ පේන්නේ මම ඒ ඉස්සලාම නැනෝ ෆැරඩ් ගත්තේ. දැන් මයික්‍රෝෆැරඩ් වලට ගත්ත අය හරියටම 9ක් තියෙනවා. 9.08. හරියට. එහෙනම් 110යිනේ. 110ේ වැලියු එක තියෙනවා නේද ඒකේ? තියෙන්න ඕනේ කීයද? 9ත් 11ත් අතර හින්දා ඒක තියෙනවා. එහෙනම් ඒ කැපැසිටර් අපිට හොඳයි කියන්න පුළුවන්. ඊට පස්සේ මම කනෙක්ට් කරා මේ කැපැසිටර් 100ට 5ක් වෙන එක. ඔයාලට බලන්න මේක පරණ කැපැසිටර් එකක්. හැබැයි 5ක් වුණාම කියද 8.87යි මයික්‍රෝෆැරඩ්. ඒ කියන්නේ මේකේ වැලියු එක අඩු වෙලා තියෙනවා. හැබැයි මම මේක ගන්නකොටත් මම මුලින් චෙක් කරනකොට දැන් මීට අවුරුද්දකට විතර කලින් 9යි තිබුණේ. හැබැයි තියෙන්න ඕනේ කීයද? 9.5යි 10.5යි. අතර ඒ හින්දා ඇත්තටම මේ කැපැසිටර් ගද්දි නියමිත වැලියු එක නැහැ. නමුත් මේක ඉතාලි හින්දා 110 වැලියු එක මේකේ හරියට තියෙනවා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ ඒකත් සැලකිලිමත් වෙන්න. මෙතන තියෙන 100ට ගානක් සැලකිලිමත් ගන්න. ඉතින් හැම වෙලේම වතුර මෝටරයක් වෙනවා, ෆෑන් මෝටරයක් වේවා මොකක් හරි රිපෙයාර් එකට ආවොත් ඔයගොල්ලෝ කැපැසිටරේ පොඩ්ඩක් චෙක් කරලා බලන්න. වැලියු එක මේ කියන පරාසයන් වල නැත්තම් 100ට 5යි 2.5යි 100ට 5යි තියෙන පරාස වල නැත්තම් අනිවාර්යෙන් කැපැසිටරේ මාර්කට් කරන්න. එතකොට ගොඩාක් කල් පාවිච්චි කරන්න පුළුවන්. මේ මෝටරේ මම දුමින්ද කුලසූරි.